Punto Immigrati අපේ භාෂාවෙන් අපේ තැනක්. ඉතාලියේදී ඔබ රිෆිජි දාලා තියෙන අවස්ථාවක ඔයාට කහ කොලේ තිබ්බත් සුදු කොලේ තිබ්බත් රිෆිජි ඉල්ලුම් කරලා තිබුණත් ඔයාට ලැබෙන්න තියෙන වෛද්‍ය පහසුකම ලබා ගැනීමේදී කිසිම ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම රසායනකාර පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ ගර්භණී අවස්ථාවේ සිට දරුවා ප්‍රසූත කරන අවස්ථාව දක්වාම රජයේ රෝහලකින් ඔබට අවශ්‍ය සියලුම සේවා ලේ මුත්‍රා පරීක්ෂා කිරීම සහ ඔබගේ දරුවාගේ ස්කෑන් පරීක්ෂණ මේ හැම පහසුකමක්ම රජයෙන් ඔබට ලබා දෙනවා. ඒක ගැන ડોකියුමන්ට් එකක් තිබ්බා හෝ නැතා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් එක්කම කවුරු හරි කෙනෙක් ගර්භණී අවස්ථාවේ ඉන්නවා නම් එයාව කමිෂන් ෆේල් වුණත් රටින් පිටුහල් කරන්න නීතියෙන් ඉඩක් නැහැ. ඒකත් මේ වෙලාවේ මතක තියාගන්න. ඒත් එක්කම කාට හරි කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කහ කොලේ සුදු කොලේ අතර තියෙන වෙනස මොකක්ද කියලා. කහ කොලේ කියලා කියන්නේ රිෆිජි ඉල්ලුම් කරා කියලා ඔයාට දෙන මාස 6න් 6ට අලුත් කරන්න තියෙන ලියවිල්ලක්. ඒ වගේම සුදු කොලේ කියලා කියන්නේ తాවකාලිකව දෙන රැඳී සිටීමේ බලපත්‍රයක්. එතකොට අපි මේක සරලව කිව්වොත් කහ කොලෙන් බෝනස් වර්ග අඩුවෙන් තමයි ඇප්ලයි කරන්න පුළුවන්. සුදු කොලේ කිව්වොත් පියු බෝනස්. ඒ කියන්නේ වැඩිපුර බෝනස් ඔබට ලබා ගන්න තියෙන බෝනස් අයදුම් කරන්න පුළුවන්. ওই දෙකේ තියෙන වෙනස ඕක තමයි කිටියම මතක තියාගන්න පුළුවන් විදිහට තමයි මම මේක කිව්වේ. ඒකම අපි කල්පනා කරුවොත් දරුවෙක් ලැබුණාම රිෆිජි ඉන්න කෙනෙක් මොන විදිහටද ක්‍රියා කරන්න කියලා ඒගොල්ලන්ගේ දෙමව්පියෝ මොන විදිහටද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා මම මතක් කරන්නම්. මුලින්ම දරුවා ලැබිලා දවස් 10ක් ඇතුළත දරුවාගේ උපත නගර සභාවේ සහ රෝහලේ ලියාපදිංචි කරන්නම ඕනි. ඒක මුලින්ම මතක තියාගන්න. ඊළඟට දරුවාගේ කෝදිශි ෆිස්කාලේ හැබැයි සමහර කොමූනවල කෝදිශි ෆිස්කාලේක කොමූනින්ම හදනවා. එහෙම නැත්නම් දරුවාගේ උපත ලියාපදිංචිය කොමූනින්ම කරන්නත් පුළුවන්. ඊට පස්සේ දරුවා ලැබුණාම දෙමව්පියන් ඉන්නේ කහ කොලේ නම් ඒගොල්ලන්ට පුළුවන් කුස්තූරයකට ගිහිල්ලා දරුවටත් වෙනමම ඉල්ලුම් පත්‍රයක් ඉල්ලලා දරුවවත් කහ කොලේට ඇතුල් කරන්න. ගොඩක් වෙලාවට මේ කහ කොලේට ඇතුල් කරන්නේ අම්මගේ කහ කොලේටමයි. එහෙම කරන්නේ පර්මිෂන් සොජෝර්න් එක වෙනුවට දීලා තියෙන කහ කොලේට. සුදු කොලේ තියෙන දෙමව්පියෝ නම් ඒගොල්ලන්ට පුළුවන් කුස්තූරයකට ගිහිල්ලා දරුවාට වෙනමම සුදු කොලයක් తాවකාලික රැඳී සිටීමේ බලපත්‍රයක් නිකුත් කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් තේසර සැනිටාරිය එක හදලා ඉතාලි රජයෙන් ලැබෙන්න තියෙන නියමිත දීමනා අයදුම් කරන්න පුළුවන්. රිෆියුජි හිටියා කියලා ඔයාට මේ සඳහා තියෙන අයිතිවාසිකම නැති වෙන්නේ නැහැ. ඉතාලියේ වෙනස් වෙන අලුත් නව නීති රීති ගැන සංක්‍රමණික නීති රීති ගැන දැනගන්න ඕන නම් පුරුදු විදිහටම අපිට කතා කරන්න. අපි පුන්තු ඉමිග්‍රාති මම වීණා ගමගේ පුන්තු ඉමිග්‍රාති ආයතන වෙනුවෙන් අපි දුරකථන අංක දෙක මතක් කරුවොත් 331 එහෙමත් නැත්නම් 331 912 49 මේ වීඩියෝෙම තව දිගුවකින් අපි ඊළඟට හම්බ වෙමු. බොහොම ස්තුතියි. Punto Immigrati අපේ භාෂාවෙන් අපේ තැනක්.